ආයුබෝවන් කුක් විත් චුටි channel එකට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ පොට් බිරියානි එකක්. මේක ෆැමිලි එකට හොඳටම හොඳ රෙසිපි එකක්. ඔයාලා මෙහෙම බිරියානි එකක් හදලා තියෙනවද? අද අපි රෙස්ටොරන්ට් එකේ ටේස්ට් එක ගෙදරදීම විඳිමු. දැන් අපි බලමු ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. දැන් අපි බලමු බිරියානි එකට චිකන් කරි එක හදාගන්නේ කොහොමද කියලා. චිකන් තරමක කෑලි වලට කපලා වතුර බේරගෙන තියෙන්නේ. දැන් චිකන් ටික මෙරිනේට් කරගන්න යන්නේ. සුදු ලුණු, ඉඟුරු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, කොත්තමල්ලි කුඩු එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. යෝගට් එකත් එකතු කරගන්නවා. ඒ කරලා විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තියනවා. දැන් බත උයා ගන්න යන්නේ. සාස් පානක් ලිපේ තියලා තෙල් දාලා තෙල් රත් වෙනකොට රම්පේ, කරපිංචා, ලූණු, කුරුඳු පොතු, කරාබු නැටි, කරද මුංගු, කහ දාලා ලූණු රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. ඊට පස්සේ හාල් ටික එකතු කරලා විනාඩි 4-5ක් බෙද ගන්නවා. ඊට පස්සේ මම බත උයාගන්නේ රයිස් කුකර් එකේ. ඒක නිසා හාල් ටික රයිස් කුකර් එකට මාරු කරලා වතුර කෝප්ප 4-6ක් විතර බත ඉදෙන ප්‍රමාණයට වතුර දාලා බත උයා ගන්නවා. දැන් බත ඉදිලා ඉවරයි. දැන් අපි චිකන් කරි එක තමයි හදාගන්න යන්නේ බිරියානි එකට. සාස් පානක් ලිපේ තියලා බටර් දාලා දියවියගෙන එනකොට රම්පේ, කරපිංචා, ලූණු, කරද මුංගු, කරාමු නැටි, කුරුඳු පොතු එකතු කරලා රන්වන් පාට වෙනකන් බැදගත්ත ලූණු. දැන් චිකන් ටික එකතු කරලා විනාඩි 3-4ක් බෙද ගන්නවා. වතුර ටිකක් එකතු කරනවා. චිකන් තැම්බිලා ඉස්ම උතරවනකම්. දැන් බැදගත්ත ලූණු, අල, තක්කාලි, මිංචි කොළ, කොත්තමල්ලි කොළ එකතු කරලා මද ගින්නේ උයා ගන්නවා. දැන් මැටි වළඳකට බත් ටික දැම්මා. ඊට පස්සේ හදාගත්ත චිකන් කරි එකක් දැම්මා. දාලා ඊට පස්සේ මොකද්ද දන්නවද කරන්න යන්නේ? පිටි වලින් පාපයක් වගේ හදා ගන්නවා. ඒ මොකටද දන්නවද? මේ පොට් එක මැටි මූඩියකින් වහලා ඊට පස්සේ ඒක වටේට අපි සීල් කරගන්නවා. ඒ සීල් කරගන්න තමයි පිටි වලින් පාපයක් වගේ එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඒක දරලිපක වගේ මම තිබ්බේ තියලා මිනිත්තු 10ක් 15ක් විතර අඩු ගින්දරේ වගේ තියනවා. ඊට පස්සේ ඒක එළියට අරගෙන අර පාප්ප මිශ්‍රණය ගලවලා දැන් බලන්නකෝ බිරියානි මේ පොට් බිරියානි එක අර වටේට තිබ්බ පිටි බදාමේ තියෙද්දිම තමයි දැන් මේ ඔයගලන්ට මේක පේන්නේ. හැබැයි ඉතින් ඔයගලන්ට මේක අලුත් පොට් එකකට දාලා ඊට පස්සේ මිංචි සම්බෝලයක්, කියුකම්බර් අයිටා එකක්, තක්කාලි ලුණු සම්බෝලයක් හදලා පොඩි යෝගට් කෝප්ප වලට වගේ දාලා මේකට තියන්න පුළුවන්.